හයි ළමයි ඔයාලට කොහොමද? ඔයාලා හැම කෙනෙක්ම ගොඩාක් හොඳින් සතුටින් ඒ වගේම පරිස්සමට ඇති කියලා මං හිතනවා. ඔන්න ඉතින් මං අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද වීඩියෝ එකේ මං ෂෙයා කරගන්නේ ඔයාලට ගොඩාක් වටින කියන දෙයක්. ඒක තමයි ඔයාලට ලංකාවේ වෙළඳපොලෙන් ගන්න පුළුවන් රුපියල් 1000ට අඩුවෙන් තියෙන ගොඩාක් හොඳ ෆේස් වොෂ් එකක්. බලන්නකෝ මගේ මූණේ තියෙන හිනාව ලස්සනට මම හිටියට මීට සති දෙකකට කලින් නම් මම ගොඩක් අවුලෙන් හිටියේ. මොකද මගේ ස්කින් එක ගොඩාක් ඔයිලි වෙලා පිම්පල්ස් එන්න ගත්තා. හැබැයි මෙහෙමයි. ගෑල්ලම්මගේ ස්කින් එකේ මූණේ පිම්පල්ස් එන එක පිම්පල්ස් එකක් දෙකක් එන එක හරිම නෝමල්. හැබැයි අනවශ්‍ය විදියට මූණ ඔයිලි වෙලා පිම්පල්ස් එන්න ගත්තට පස්සේ නම් ඒක ඇත්තටම පුදුමාකාර විදියට මානසිකව වද දෙන ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මමත් කලින් යූස් කරපු ෆේස් වොෂ් එකක් නිසා මගේ ස්කින් එක මාරු විදියට ඔයිලි වෙන්න ගත්තා. පිම්පල්ස් උත් එන්න ගත්තා. ඉතින් ඒ නිසා මම මාරුම විදියට අප්සෙට් එකේ හිටියේ. ඉතින් ඔන්න ඒ අතරේදී තමයි මට මෙන්න මේ ෆේස් වොෂ් එක හම්බුනේ. ඉතින් ඔයාලා හැමෝම දන්නවා වගේ මේ ෆේස් වොෂ් එක තමයි ඔනෙලා නැචරල්ස් ලගේ එන මල්ටි විටමින්ස් කියන ෆේස් වොෂ් එක. ඇත්තටම මේ ෆේස් වොෂ් එක ගොඩාක් හොඳ ෆේස් වොෂ් එකක්. මම එහෙම කියන්නේ මොකද කියලා ඔයාලා දන්නවද? දැන් මගේ මූණේ කිසිම විදියට ඔයිලි වෙන්නේ නැහැ, පිම්පල්ස් එන්නේත් නැහැ. ඉතින් ඒ නිසා මම දැන් ගොඩක් සතුටින් ඉන්නේ. ඉතින් ඇත්තටම ඒකට තෑන්ක්ස් වෙන්න ඕනි මෙන්න මේ ෆේස් වොෂ් එක. ඉතින් මේ ෆේස් වොෂ් එකේ අන්තර්ගත වෙලා තියෙනවා විටමින් C, විටමින් E, එතකොට හයිලුරොනික් ඇසිඩ්, ඒ වගේම තමයි නයිසිනමයිඩ් අන්තර්ගත වෙලා තියෙනවා. විටමින් C මගින් ඔයාලගේ සමේ තියෙන පැහැය වැඩි කරගන්න, ඒ විතරක් නෙවෙයි ඔයාලගේ සමේ තියෙන ඩාර්ක් ස්පොට් වගේ දේවල් අවම කරගන්න උදව් කරනවා. විටමින් E මගින් සම ආරක්ෂා කරන්න උපකාරී වෙනවා. වගේම නයිසිනමයිඩ් මගින් ඔයාලගේ සමේ තියෙන අධික තෙල් ගතිය පාලනය කරන්න උපකාරී වෙනවා. ඒ වගේම තමයි හයිලුරොනික් ඇසිඩ් මගින් ඔයාලගේ ස්කින් එකට හොඳ හයිඩ්‍රේට් බවක් ලබා දෙන්න. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් ඔයාලගේ ස්කින් එක ගොඩාක් ලස්සනට තියාගන්න. ඉතින් ඔයාලත් ඔයාලගේ ස්කින් එක ගොඩාක් ඔයිලි වෙන පිම්පල්ස් එන නිසා දුකින් ඉන්නව නම් ඇත්තටම අරගෙන බලන්න මේක ගොඩාක් හොඳ ෆේස් වොෂ් එකක්. මම නම් දවස් 3ක් විතර යද්දි මේක යූස් කරලා මට නම් රිසල්ට් ලැබුණා. මගේ ස්කින් එකේ තිබිච්ච ඔයිලි ගතිය අඩු වුණා, පිම්පල්ස් එන එක අඩු වුණා. තියෙන පිම්පල්ස් පවා ඉක්මනට බැහැලා ගියා. ඉතින් ඇත්තටම මට ඒක නම් මාරම සතුට දෙයක්. ඒ වගේම තමයි මේක යූස් කරලා මේ ෆේස් වොෂ් එක යූස් කරලා වොෂ් කරාට පස්සේ ඔයාලගේ ස්කින් එකට ඉන්ස්ටන්ට් ග්ලෝ එකක් එනවා. ඔයාලත් යූස් කරලා බලන්න ගොඩාක් හොඳ ෆේස් වොෂ් එකක්. ඉතින් මේක රුපියල් 750යි වෙන්නේ. ඉතින් ඒ නිසා ඕනෑම කෙනෙක්ට පහසුවෙන් ගන්නත් පුළුවන්. ඒ වගේම ඔනෙලා නැචරල්ස් කියලා කියන්නේ ලංකාවේ තියෙන හොඳ බ්‍රෑන්ඩ් එකක්නේ. ඉතින් ඒ නිසා ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. අරගෙන යූස් කරන්න. ඔයාලා දන්නවනේ මම යූස් කරන්නේ ගොඩාක් හොඳ ප්‍රොඩක්ට් විතරයි. ඔයි වයිඩින් තියෙන ඒ වගේ අපේ සමට අහිතකර කිසිම දෙයක් තියෙන මම ප්‍රොඩක්ට් එකක් යූස් කරන්නේත් නැහැ. ඔයාලත් එක මේ විදිහට ෂෙයා කරගන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මේක ඔයාලට බය නැතුව යූස් කරන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා මේක යූස් කරද්දී ඔයාලගේ ඇඟිලි තුඩු වලින් රවුම් ආකාරව ඔයාලගේ ස්කින් එක පිරිමදින්න මුහුණ වොෂ් කරද්දී පොඩ්ඩක්වත් ඇඟිලි තුඩු තද කරන්නේ නැතුව හරිම සියුම් ආකාරයට රවුමට පිරිමදින්න. මොකද නැත්තම් ඔයාලගේ මුහුණ චුට්ටක් සීරෙන්න බලනවා මේකේ තියෙන ටෙක්ස්චර් එකත් එක්ක. ඉතින් ඒකත් මතක තියාගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. හොඳ ෆේස් වොෂ් එකක් අඩු මුදලට හොයන කෙනෙක්ට නම් අනිවාර්යයෙන්ම මම හිතනවා මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් නම් ඔයාලට හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි ඔයාලගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. මොකද මේ විදියටම මට රිසල්ට් ලැබුණ හොඳ ප්‍රොඩක්ට් ගැන මම ඔයාලට ඉස්සරහදීත් රිවිව් ගන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ගොඩාක් ආදරෙන් මම ඔයාලගෙන් ඉල්ලනවා. බලන්න ළමයි මේක යූස් කරාට පස්සේ මගේ ස්කින් එකට ආපු ඉන්ස්ටන්ට් ග්ලෝ එක ඒ විතරක් නෙවෙයි ඔයාලට පේනද මගේ ලිප්ස් දෙක දැන් කොච්චර ලස්සනද කියලා, රෝස පාටද කියලා. ඒකට රීසන් එක මම ඊට කලින් වීඩියෝ එකේ දාලා තියෙනවා. බැලුවේ නැත්නම් බලන්න.
හරි ළමයි එහෙනම් මම දැන් අතට යනවා. ආපහු අලුත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව බලන්න එන්න. හැමෝම සතුටින් පැරිස් වලට hina වෙලා ඉන්න. ඒ වගේම තමයි මතක ඇත්ත මගේ channel එක subscribe කරන්න. මම ගිහලා එන්නම්. ඔයාලා හැම කෙනෙක්ටම මුත්සානයි. bye bye.